Welcome to Law Talks. පොලිසිය ඔයාලව ඇරස්ට් කරොත් එහෙම ඔයාලට තියෙන බේසික් රයිට්ස් ඔයාලා දන්නවද? මම මේ කියන බේසික් රයිට්ස් පහ ඔයා දන්නේ නැත්නම් ඔයාට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. Right number 1. Right to know the reason. ඒ කියන්නේ ඔයාව අත්අඩංගුවට ගන්නවා නම් ඒ අත්අඩංගුවට ගන්නේ කුමක් සඳහාද යන වගේ එම අත්අඩංගුවට ගන්නේ නේදාරියක් සිත් ඔයාට කියලා දෙන්න ඕනේ. ඒක ඔයාට තියෙන අයිතිවාසිකම. මෙම අයිතිවාසිකම ශ්‍රී ලංකාවේ මූලික නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 උපවගන්තිය මගින් වගේම ICCPR වගේ ජාත්‍යන්තර නීති වලින් පවා ආරක්ෂා කරලා දීලා තියෙනවා. Right number 2. Right to remain silent. නිහඬව සිටීමේ අයිතිවාසිකම. අපරාධ අනුදාන සංග්‍රහය 110 දෙවෙනි උපගන්තිය මගින් පැහැදිලිව දක්වලා තියෙනවා තමාට යම් අපරාධමය චෝදනාවකට වාදනය කිරීමේ නැඹුරුතාවයකින් අසන ප්‍රශ්න සඳහා නිහඬව සිටීමේ අයිතිවාසිකමක් ඇති බව. ඒ වගේම කිසිම අවස්ථාවක යම් කිසි ප්‍රශ්නයකට උත්තර දෙන්න කියලා කිසිම නිලධාරියෙකුට ඔයාව ෆෝස් කරන්න බෑ. විශේෂයෙන්ම සාක්ෂි ආඥා පනතේ 24 වෙනි වගන්තියේ පැහැදිලිව දක්වලා තියෙනවා යම් කිසි පෙළඹීමක් හෝ තර්ජනයක් මත කරනු ලබන වරද කියාපෑමක් කිසිම අවස්ථාවක අනුකූල වීමක් සිදු නොවන බව. Right number 3. Right to a lawyer. නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතිවාසිකම. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 උපගන්තිය මගින් පැහැදිලිව දක්වලා තිබෙන අයිතිවාසිකමක්. විශේෂයෙන්ම නීතිඥයෙක් නැතුව පොලිසියට ස්ටේට්මන්ට් එකක් දෙන්න නම් හදිස්සි වෙන්න එපා. Right number 4. Right to be produced before court. ඒ කියන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම. ඔබව අත්අඩංගුවට ගත්තට පස්සේ කිසිම අවස්ථාවක අනවශ්‍ය ලෙස පොලිස් ස්ථානයේ තබා ගැනීමක් සිදු නොකළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 උපව්‍යවස්ථා මගින් පැහැදිලිව දක්වලා තිබෙනවා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ළඟම සිටින මහේස්ත්‍රාත්වරයෙකුට එම අත්අඩංගුවටගත් පුද්ගලයා ඉදිරිපත් කළ යුතු බව. විශේෂයෙන්ම අපරාධ නඩුදාන සංග්‍රහයේ 37 වෙනි වගන්තියට පැහැදිලිව දක්වලා තිබෙනවා අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් නොකර පැය 24කට වඩා වැඩි කාලයක් රඳවා ගැනීමට නොහැකි බව. පස්වෙනි අයිතිවාසිකම freedom from torture. කිසිම අවස්ථාවක පොලිස් නිලධාරියෙකුට ඔබට පහර දීමට හෝ වද හිංසනයට ලක් කිරීමක් සිදු කළ නොහැක. එය විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව මගින් පැහැදිලිවම ආරක්ෂා කරලා තිබෙන අයිතිවාසිකමක්. ඉතින් අද කතා කරපු රයිට්ස් ඔයාගේ ජීවිතේ කොයි වෙලාවක හරි ඔයාගේ සේෆ්ටියට ඕන වෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙකුටත් මේක යූස්ෆුල් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන් යන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.